පොයින්ට් එකක් ඕක. මේ විරාජ් මේ හැම එකකම සාර්ථකත්වය කන්සන්ට්‍රේෂන්. හරි? ඔයා හෙඩ්ෆෝන් එකක් ගහගෙන ඔයා අවධානය යොමු කරන්නේ මොකේද? සින්දුවට. හැබැයි ඔයා මම කියන නිසා මේක කරලා බලන්න. හෙඩ්ෆෝන් එකක් දාලා සින්දුවක් අහලා ජිම් එකට ගිහලා එකම වේට් එක මාසයක් උස්සන්න. හරි? ඊට පස්සේ ඔයා ඒක පැත්තකින් තියලා ඔයාගේ මසල් එකට කන්සන්ට්‍රේට් කරලා වේට් එක උස්සන්න. ඔයා වෙනස බලන්න. අපි අදාළ වැඩේට අවධානය දෙන්න ඕනේ. දැන් අරකට අකමැති හින්දානේ මේක අහන්නේ. ඒකෙන්ද? හරිද? එතකොට වාගේ යටිහිත හරි ප්‍රබලයි. අපි ඔය යටිහිත ඒක මම ඒකයි සයිකොලොජි ගැනම කතා කරන්නේ. මම ඉගෙන ගත්තෙත් ඒ නිසා. යටිහිත හරි ප්‍රබලයි. දැන් විරාජ් මේ මයික් එක මේ පොඩ්කාස්ට් මයික් එක දෙපාරක් හැදෙනවනේ. පළවෙනි පාර කොහෙද? කාගේ හරි මනසේ. ඔව්. මේ කැමරා එක දෙපාරක් හැදෙනවා. පළවෙනි පාර කොහෙද? කාගේ හරි මනසේ. එතකොට මේ මනසේ ඇනිච්ච රූපයක් යථාර්ථයක් වෙලා තියෙනවා විරාජ්. කියන අපිට ඒක නෑ කියන්න බෑ.